අදත් මම අලුත් අනුමාන වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්ම. ඉතින් 2025 A level විභාගයට මුහුණ දෙන්න ඉන්න දේශපාලන විද්‍යාව කරන ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද මම කතා කරන්නේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය නිසා ඇති වුණු ආර්ථික ප්‍රතිඵල මොනවද කියලා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා මොකක්ද මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා කියලා. කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ ලංකාවේ පරිපාලන කටයුතු වගේම ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමට ගත යුතු යෝජනා සොයා බැලීමට විලියම් කෝල්බ්රුක් සහ චාල්ස් කැමරන් යන දෙදෙනාව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලංකාවට පත් කරලා එවනවා. මේ දෙදෙනා ලංකාවට ඇවිල්ලා පවතින තත්ත්වය අධීක්ෂණය කරලා ඉදිරිපත් කරපු යෝජනා ඇතුළත් ප්‍රතිසංස්කරණය තමයි 1833 කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා හැඳින්වුනේ. ඉතින් අපි මේ ප්‍රශ්නය තුලදී මේ ආර්ථික ප්‍රතිඵල වලට ප්‍රවිෂ්ඨ වෙන කලින් අපි මුලින්ම මොකක්ද මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියන්නේ කියලා මූලිකව පිළිතුර තුල ඉස්සෙල්ලාම හැඳින්වීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ කෙටි හැඳින්වීමකින් ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙලා ඊට පස්සේ මොනවද මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා මොනවද කියලා ඊළඟට ඔබ ඒ යෝජනා එකින් එක පෙළගස්සන්න ඕනි. කාල වේලාව තියෙනවා නම් ඔයාලට මේ යෝජනා විස්තර කිරීම ඔයාලගේ කැමැත්ත පරිදි සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටි හැඳින්වීමක් සිදු කිරීමත් ප්‍රමාණවත් වෙනවා. අපි බලමු මොනවද මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා මොනවද කියලා. එකක් තමයි රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ඒ වගේම විධායක සභාවක් පිහිටවනු ලැබුවා, විවස්ථාදායක සභාවක් පිහිටවනු ලැබුවා, ඒකීය පාලනයක් ඇති කිරීම සිදු වුණා. ඒ වගේම තමයි රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම සිද්ධ වුණා. ඒ වගේම ඒකීය අධිකරණ ක්‍රමයක් ඇති කිරීම, ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම, ඒ වගේම තමයි ආණ්ඩුකාරවරයාගේ බලතල සංශෝධනය කිරීම, මේ වගේ යෝජනා ඊට අයත් වුණා. ඉතින් අපි මුලින්ම කතා කළා මොකක්ද මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා පිළිතුර තුලදී හැඳින්නුවා. ඊට පස්සේ එහි යෝජනා පිළිබඳව දැන් කතා කළා. ඒ වගේම ආර්ථික ප්‍රතිඵල ගැන කියන්න කලින් පොඩි ප්‍රවේශ වීමක් ගන්න ඕනි මේ විදිහට. ඒ තමයි කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය තුලින් පුළුල් සමාජ ආර්ථික දේශපාලන වෙනස්කම් රාශියක් සිද්ධ වුණා. ඒත් මම මෙහිදී විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආර්ථික ප්‍රතිඵල පිළිබඳව කියන කාරණා විග්‍රහ කළා. එතෙන් පටන් අපිට පුළුවන් මොනවද මේ ආර්ථික ප්‍රතිඵල කියලා පැහැදිලි කරගෙන යන්න. ඉතින් අපි දැන් අපේ පිළිතුරු තුල අපි අත්‍යවශ්‍ය කොටසටයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් වැදගත්ම ආර්ථික ප්‍රතිඵලයක් තමයි වෙළඳපොළ ආර්ථිකයක් මත ගොඩනැගුණ ධනේශ්වර ක්‍රමයකට පදනම වැටීම කියන කාරණාව. ඔයාලා දන්නවා කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය හරහා රාජකාරී ක්‍රමය අහෝසි කළා කියලා. ඉතින් මේ රාජකාරී ක්‍රමය අහෝසි කිරීමත් සමග විශාල ආර්ථික පරිවර්තනයක් ඇති වුණා මේ කාලය තුලදී. ඒ වෙනකොට ලංකාවේ සාම්ප්‍රදායික සමාජය ගොඩනැගිලා තිබුණේ කුල ක්‍රමය මත බැඳ තැබුවා වූ සේවාවන් වල, එහෙමත් නැත්නම් රැකියාවන් වල. ඉතින් මේ කාරණාව කෝල්බ්රුක් දුටුවේ වැඩවසන් සමාජ ආර්ථික ලක්ෂණයක් විදිහට. ඉතින් මේ කාලය තුල මිනිසුන්ට තමන්ගේ ශ්‍රමය වැය කිරීමේ නිදහසක් තිබුණේ නැහැ. ඒ වගේම මිනිසුන්ව ඉඩමට බැඳ තැබුවා වූ ඉඩම් භුක්ති ක්‍රමයක් තමයි මේ කාලේ ගොඩක්ම පැවතුනේ. ඉතින් මේ ක්‍රමය යටත් විජිත පාලනයකට කිසිසේත්ම ගැලපුණේ නැහැ. ඒ නිසා රාජකාරී ක්‍රමය අහෝසි කරනු ලැබුවා කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය හරහා. ඉතින් මේ අහෝසි කිරීමත් සමග පාරම්පරික ඉඩම් භුක්ති ක්‍රමය අහෝසි වීම සිද්ධ වුණා. ඒ වගේම තමයි හැකියාවන් අනුව රැකියා බිහිවීම වගේම ඒ තුලින් මිනිසුන්ට තමන්ගේ ශ්‍රමය වැය කිරීමේ නිදහස හම්බ වුණා. ඒ නිසාම නිදහස් ශ්‍රමික පිරිසක් බිහිවීම මේ කාලය තුලදී දකින්නට ලැබුණා. මේ හේතුන් සමග මෙතෙක් පැවති කුල ක්‍රමයෙන් අඩපණ වෙන්න ගත්තා. ඉතින් මේ හේතු නිසා ආර්ථික වශයෙන් විශාල වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා.
තවත් වැදගත් ප්‍රතිඵලයක් තමයි රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීමත් සමගම වාණිජ ආර්ථිකයකට මම්පෙත් විවර වීම සිද්ධ වුණා. මේ කෝල් බුක් කොමිසමේ සමාජිකයින් ලංකාවට එනකොට මෙරට වෙළඳාමේ ඒකාධිකාරය වගේම විදේශ වෙළඳාම පාලනය කළේ රාජ්‍ය මැදිහත් වීමෙන්. ඉතින් මේ පසුබිම තුල තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය වීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. ඒ නිසා පෞද්ගලික ව්‍යවසායකත්වයේ වර්ධනයට ඒක විශාල බාධාවක් වුණා. ඒ නිසා වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා ඒ වෙනුවට රාජ්‍ය නිර්බාධවාදී ප්‍රතිපත්තිය හඳුන්වලා දෙන්න මේ 1833 කෝල් බුක් කැමරන් යෝජනාවල නිර්දේශ වුණා. ඊට පස්සේ රාජ්‍ය තුල පුද්ගල කටයුතු වලට මේ රාජ්‍ය මැදිහත් උනේ නැහැ. රාජ්‍ය පුද්ගල කටයුතු වලින් බැහැර වෙලා නිදහස් වෙළඳපොළ ආර්ථිකයකට අවශ්‍ය අවකාශය සැලසීම සිද්ධ කළා. ඉතින් මේ නිසාම ආනයන අපනයන ආර්ථිකයක් ඇති වුණා. ඒ වගේම වෙළඳ ආර්ථිකය වර්ධනය වෙන්න පටන් ගත්ත ශීඝ්‍රයෙන්. ඒ වගේම තමයි වාණිජ වතු වගාවේ ප්‍රබල ව්‍යාප්තියක් දකින්නට ලැබුණා මේ කාලය තුල. ඒ වගේම පරිපාලන කටයුතු වල නිරත වුණ අයට වාණිජ්‍ය කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ප්‍රජාව ලංකාවට පැමිණෙන්න ගත්ත මේ හේතුන් නිසා මේ වාණිජ්‍ය කටයුතු වල නිරත වීමේ අපේක්ෂාවෙන් ඒගොල්ලෝ ලංකාවට පැමිණෙන්න පටන් ගත්තා. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙන්දේසි වලින් ඉඩම් මිලදී අරගෙන ඒවායේ වාණිජ්‍ය භෝග වගා කරන්න පටන් ගත්තා. උදාහරණ විදිහට කෝපි වගාව, ඒ වගේම තේ වගාව, තව රබර්, පොල්, කුරුඳු වගේ වගාවන් සිද්ධ කරන්න ඒගොල්ලෝ මෙරටට පැමිණෙන්න ගත්තා. ඉතින් මේකට විශේෂයෙන්ම හේතු වුණා 1840 ස්ටුවර්ට් මැකන්සි මුඩුබිම් පනත මේ කාර්යය සඳහා විශාල වශයෙන් බලපෑවා මේ ඉඩම් මිලදී ගැනීමේ කාර්යය සඳහා. ඒ වගේම තමයි අඩු පොලියට ව්‍යාපාර කටයුතු වලට ණය දීම සිද්ධ වුණා පෞද්ගලික බැංකු හරහා. උදාහරණ විදිහට HSB බැංකුව වගේ බැංකු වලින් ව්‍යාපාර සඳහා ණය ලබා දීම සිද්ධ වුණා. ඉතින් මේ ආකාරයට වාණිජ ආර්ථිකය හිස ඔසවනකොට අනිත් පැත්තෙන් ස්වයං පෝෂිත කෘෂි ආර්ථිකය බිඳ වැටීම සිද්ධ වුණා. ඉතින් මේක එක්තරා විදිහකට අයහපත් ලක්ෂණයක් විදිහටත් පෙන්වලා දෙන්න පුළුවන්. මොකද වාණිජ ආර්ථිකය වර්ධනය වෙනකොට ස්වයං පෝෂිත කෘෂි ආර්ථිකය කඩා වැටීමක් සිද්ධ වුණා. ඉතින් මේ කාරණය ප්‍රබල වශයෙන් පෙර පැවති සමාජ ක්‍රමයට ආර්ථික ක්‍රමයට ප්‍රබල වෙනස්කමකට හේතු වුණා කියලා පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ප්‍රතිඵල කෝල් බුක් කැමරන් ප්‍රතිසංස්කරණයේ ආර්ථික ප්‍රතිඵල වශයෙන් අපට පෙන්වලා දෙන්න පුළුවන් මේ ආකාරයට. ඉතින් අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ ප්‍රතිසංස්කරණය හරහා දේශීය සමාජයේ ධනවාදී ආර්ථිකයකට පෙරළුණා කියලා කියන්න පුළුවන්. මොකද මුදල් ක්‍රමයේ භාවිතයට ගත්ත මේ කාලය තුලදී ඒ වගේම තමයි පුද්ගලික දේපල ක්‍රමය පිළිගන්න පටන් ගත්තා. ඒ වගේම තමයි ආනයන අපනයන ආර්ථිකයක් මේ හරහා ඇති වෙනවා. ඉතින් දේශීය ව්‍යවසායක පන්තිය බිහිවීම දක්වන්නට ලැබුණා. ඒ වගේම තමයි ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයේ බිඳ වැටිලා නිදහස් ශ්‍රම හා ඉඩම් වෙළඳපොළක් නිර්මාණය වීම මේ කාලය තුල දකින්න ලැබුණා. ඉතින් මේ කරුණු සැලකිල්ලට අරගෙන අවසානයේදී අපිට නිගමනීය වශයෙන් කියන්න පුළුවන් බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගන්නා විට පැවතුනේ යැපුම් කෘෂි කර්මාන්තයක්. ඉතින් ලාභ ඉපීම තමයි අරමුණු කරගත්තේ මේ බ්‍රිතාන්‍යයන්. ඉතින් බ්‍රිතාන්‍ය යටත් පාලනයට අවශ්‍ය වුණේ ධනය ඉපීමට අවශ්‍ය මේ කලින් පැවති ඒ බාධාවන් ඉවත් කරගන්න. ඒ අනුව තමයි මේ ඉහත ආර්ථික ප්‍රතිඵල කෝල් බුක් කැමරන් ප්‍රතිසංස්කරණය තුලින් මේ රටට හිමි වුණේ. ඉතින් ඒ තුලින් ලංකාව තුල විශාල ආර්ථිකමය වෙනස්කමක් සිදු වුණා ලංකාවට. මෙන්න මේ කාරණා තුලින් අපගේ පිළිතුර අවසන් කරන්න පුළුවන් අපිට අවසන් නිගමනයක් දීලා. ඉතින් මේ වගේම තවත් අනුමාන වීඩියෝවකින් ළඟදීම හමු වෙමු. channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. වීඩියෝ එකක් ලැබුණු සැනින් ඔයාලට notification එකක් ලැබෙවි. එතකොට එහෙනම් අපි නැවතත් මේ වගේ අනුමාන වීඩියෝවකින් ළඟදීම මුණ ගැසෙමු.